හෙලෝ ළමයි ඔන්න කාලෙකට පස්සේ මට හිතුණා මගේ ගයනි අපේ YouTube channel එකට වීඩියෝ එකක් කරන්න. ඇත්තටම කියනවා නම් හිතන නෙමෙයි පහුගිය දවස්වල තිබ්බ වැඩත් එක්ක කරගන්න බැරි වුණා. දැනොත් හරියට busy. හැබැයි ඒ කාර්යබහුලත්වයත් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්න කියලා හිතුනේ. මොකද මට මාර සුපිරි මැජික් එකක් හම්බුණා, ප්‍රොඩක්ට් එකක් හම්බුණා. දැන් ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල පුදුමාකාර රසණයක් නේ තියෙන්නේ. දවුවට යනවා කියලා හිතන්නවත් බෑ. ඇස් දෙකක් නිලංකාර වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි අපේ ස්කින් එකට මාර විදියට ලොකු ඩැමේජ් එකක් වෙනවා මේ තියෙන ලොකු රසණෙත් එක්ක. ඉතින් ඒක නිසාම මම මේ පහුගිය දවස්වල ගිහිල්ලා ප්‍රොඩක්ට් එකක් දැක්ක. ඇත්තටම සුපර් මාකට් එකට ගියාම මගේ පුරුද්දක් තියෙනවා ඔය බියුටි ප්‍රොඩක්ට්ස් එන පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් ඕවා බලන්න. ඒ යනකොට තමයි මම මේ ප්‍රොඩක්ට් එක දැක්කේ. ඊට පස්සේ අරගත්තා. හොඳට කියවලා බලලා මට හිතුණා මේක හොඳයි කියලා මම අරගත්තා. අරගෙන දවස් දෙකක් විතර ගියාට පස්සේ මට හොඳ රිසල්ට් එකක් ආවා. එතකොට මට හිතුණා මේක ඔයගොල්ලන් එක්ක ෂෙයා කරන්න ඕනේ කියලා. හැබැයි දවස් දෙකක් මැද හින්දා මම සති 3ක කාලයක් මේක බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා. ඔයගොල්ලන්ට කියන්න නැතුව ඕන දැන් සති 3 ඉවර වෙලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් දැන් ඔය අවුවට පිච්චුන සමක් නම් ඔයාලට තියෙන්නේ සන්බර්න්ස් එහෙම ඇවිල්ලා තියෙනවා නම් ලප කැරැල්ල ඇවිල්ලා තියෙනවා නම් කුරුල ආවට පස්සේ ඉතුරු වෙන චූටි අර තියෙන පොඩි පැල්ලමක් නේ දාන්න ඒ වගේම තියෙනවා නම් මේක ඇත්තටම මාර අයිඩියල් මාර සුපිරි ප්‍රොඩක්ට් එකක්. හරිද? ඉතින් මම කියවන යන ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා ඒ වගේම මතක තියාගන්න මේක පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. මට සත්ත 5ක මුදලක් ලැබෙන්නේ නැහැ. මේක හොඳ ප්‍රොඩක්ට් එකක් හින්දා තමයි මම ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්නේ. මම කොහොමත් පාවිච්චි කරන්නේ නැති දේවල් කරන්නේ නැති දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නේ නැහැ නේ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ මගේ මුලින් ඉඳන්ම වීඩියෝස් බලපු අය දන්නවා. ඉතින් මේක තමයි මේ ප්‍රොඩක්ට් එක. මේක Vivia Vitamin C සීරම් එක. Vivia Bright Recharge සීරම් එක. ඇත්තටම මේක පොඩි වුණාට මාර ලොකු වැඩ ටිකක් කරනවා අපේ ස්කින් එකට. මාර විදිහට සලකන කෙනෙක් මෙයා. ඉතින් මේක තමයි මගේ මැජික් එක. මේක ළමයි ඕනම සුපර් මාකට් එකකින් එතකොට බියුටි ප්‍රොඩක්ට්ස් කියන තැනකින් ඔයගලට මිල දීලා ගන්න පුළුවන් රුපියල් 1200ක් වෙන්නේ. හැබැයි 1200ක් කියන්නේ ලොකු මුදලක් තමයි. ඒ රුපියල් 1200ට වැඩිය ලොකු දෙයක් මේ චූටි බින්දු වලින් මේක ඇතුළේ තියෙන විටමින් C චූටි සීරම් බින්දු වලින් කරනවා. ඒකින්ද බය නැතුව මේක ඔයගොල්ලෝ පාවිච්චි කරන්න එක දිගට. මේක පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවා මේක කියලා ඉන්නම්. ඕනම ප්‍රොඩක්ට් එකක් අපි හරියට පාවිච්චි කරන්න ඕනේ ඒකේ තියෙන විදියට. නැත්නම් ආවට ගියාට ආලේප කරලා මේකෙන් අපිට හොඳ රිසල්ට් එකක් නැහැ කියලා පහු වෙනකොට ඕගොල්ලොන්ට ඒක හිතේ. ඒ ඔයගොල්ලෝ හරියට ඒක පාවිච්චි කරන්නේ නැති හින්දා මේ ප්‍රොඩක්ට් එක විතරක් නෙමෙයි ඕනම ප්‍රොඩක්ට් එකක් ඒ පාවිච්චි කරන්න කියලා තියෙන විදියට ඕනේ පාවිච්චි කරන්න. මේක උදේට සහ රාත්‍රියට තමයි පාවිච්චි කරන්න ඕනේ රාත්‍රියට. ඉතින් බින්දු කීපයක් මේකේ ඩ්‍රොප්ස් විදිහට තියෙන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මෙහෙම තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම ඩ්‍රොප්ස් විදිහට තියෙන්නේ. ඒ ඩ්‍රොප් එකක් අරගෙන ඩ්‍රොප්ස් කීපයක් අරගෙන ඔයගොල්ලන්ට තියෙන්නේ මූණේ ආලේප කරලා බෙල්ල කොටස කියලා කොටසක් ආලේප කරලා හොඳට පොඩි මසාජ් එකක් දෙන එක. අනිවාර්යයෙන්ම සීරම් එකක් විතරක් නෙමෙයි ඕනම දෙයක් මූණට ආලේප කරාට පස්සේ පොඩි මේ ඇඟිලි තුඩු වලින් පොඩි මසාජ් එකක් දෙන්න අමතක කරන්න එපා. හරිද? හරි. මම එහෙනම් දැන් ඔයගොල්ලන්ට කියන්නම් මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ වගේ ඩ්‍රොප්ස් කීපයක් ඔයගොල්ලන්ට ගන්න වෙනවා. එහෙමනම් අපි මේක ඇප්ලයි කරලා බලමු. හැබැයි හොඳට ක්ලීන් කරගත්ත ෆේස් එකට තමයි මේක ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ ෆේස් වොෂ් එක තමයි සාමාන්‍යයෙන් මගේ ස්කින් එක සෙන්සිටිව් ස්කින් එකක් හින්දා පාවිච්චි කරන්නේ ප්‍රිවෙන්ස් ෆේස් වොෂ් එක. ඔයගොල්ලන්ගේ ස්කින් එකට ගැලපෙන ෆේස් වොෂ් එකකින් මූණ හොඳට පිරිසිදු කරගත්තට පස්සේ අපි එහෙනම් දැන් ඇප්ලයි කරමු. ඉතින් ඔයගොල්ලෝ මේ දැන් සීරම් එක ඇප්ලයි කරාට පස්සේ හොඳට ඔයගොල්ලන්ගේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා මුළු මූණම මෙන්න මේ විදිහට හිමින් ටච් කර පොඩි සම්බාහනයක් කරන්න අමතක කරන්න එපා. විනාඩි 5ක්වත් මේක කරන්න ඕනේ හොඳට. හොඳද? හැබැයි අත තද කරලා එහෙම කරන්න එපා. මූණ එතකොට ඩැමේජ් වෙනවා. ඉතින් මේ විදිහට සම්බාහනය කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් හොඳ රිසල්ට් එකක් ගන්න. හැබැයි සති 3ක්වත් එක දිගට පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එක ගාලා අවුවේ යන්න එපා. උදේ වරුවේ නම් මොකද ඒක අවුව හොඳ නැහැ. ඒකෙන්ද අවුවට යන්න එපා. උදේ වරුවේ සාමාන්‍යයෙන් ඔයා නැගිටින වෙලාවට මේක ආලිප කරලා දවල් 12ට විතර මේක සෝදලා ගන්න. දැන් ඔෆිස් යන කෙනෙක් නම් ඔෆිස් එකට ගිහිල්ලා මූණ පිරිසිදු කරලා මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට අවුවට යවෙන්නෙම නැහැනේ. නැත්නම් එන අතරමඟ අවුවට නිරාවරණය වෙන්න පුළුවන්. එතකොට රාත්‍රියට ආලිප කරලා ඊළඟ දවසේ උදේ සාමාන්‍ය වතුරෙන් සෝදලා දාන්න ඕනේ. මේ විදිහට තමයි මේක ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔයගලන්ට ලැබුණු රිසල්ට් එක ගැන මම හිතනවා මේ වීඩියෝ එක යටින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දායි කියලා. හැබැයි හරිය විදිහට කරන්න සති 3ක්වත් අනිවාර්යෙන් එක දිගට කරන්න. හරිනේ. එහෙනම් තවත් අසල වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මගේ ගයිනි අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. bye bye.